එතන සුපර්නෝ තත්ත්වයක් එක්ක ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා කියන එක දැන් හැමෝම දන්න කාරණයක්. හැබැයි මෙතෙන්දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාවට මොකද උනේ කියන එක ගැන තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. එතකොට මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විසින් ඉදිරිපත් කරන ලද 2026 3/26 දිනට අදාළව වර්ෂාපතන අගයන් සහිත සිතියම. මෙහිදී මෙන්න මේ පැත්තෙන් අපි පෙන්눔 කරන්නේ ශ්‍රී ලංකාවේ වර්ෂාපතන අගයන්. ඒ වගේම තමයි මේ මැප් එකෙන් පෙන්වන්නේ එදිනට අදාළ වර්ෂාපතන ලැබිලා තියෙන ප්‍රදේශ. එතකොට අපිට මැප් එක ගත්තාම පේනවා මෙන්න මේ ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව මිලිමීටර් 1කටත් වඩා අඩු වගයකින් තමයි 2026 3/26 දින විදියට ලැබිලා තියෙන්නේ. එතෙන්දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ ලැබිච්ච එකම ස්ථානයේ විදියට වාර්තා වෙන්නේ ඇලකන්ද ප්‍රදේශයේ. ඒකත් මිලිමීටර වලින් ගත්තොත් එහෙනම් මිලිමීටර 0.5ක් වගේ අඩු වගයකින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒක තමයි වර්තමානයේ ලෝකයේ තුල බලපෑවැත්තෙන මේ උෂ්ණත්ව තත්ත්වයක් එක්ක වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය අවම වීම සහ පවතින උෂ්ණත්වයත් එක්ක වායුගෝලයට එකතු වෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වීමක් අපේක්ෂා කිරීම. දැනට පවතින තත්ත්වය තමයි මේක. හැබැයි අපි බලමු ඉදිරි දිනවලදී මෙම තත්ත්වය මොන ආකාරයකින් වෙනස් වේද කියලා. නූතන පරම්පරාවේ අප්ඩේටඩ් ජෝග්‍රෆි පන්තිය සහන් විතානගේ 2028 A-level